ලෝකයේම අතැඹුලක්සේ අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේ පින්වතුනි මේ ලෝකේ වෙන කිසිවෙකුටවත් දකින්න බැරි දෙයක් විවර කළා. අතීතානාගත පච්චුප්පන්නානං කම්ම සමාදානානං. මේ ලෝකේ සත්වෝ ජීවත් වෙනකොට අතීතේ අනාගතේ වර්තමානයේ කියන මේ කාල තුنين ඕනම කාලයක සිතකය වචනේ යම් කර්ම කරනවාද ඨානසෝ ඒ කරපු තැන් විපාක දෙන ඒ කරපු කර්ම විපාක දෙන තැන හේතුසෝ එහෙම විපාක දෙන්න හේතුව බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන් අවබෝධ කළා. කර්මය කිසිම තාක්ෂණික උපකරණයකින් හොයන්න බැරි කර්ම. ලෝකේ කිසිම විද්‍යාඥයෙකුට දියුණු කරපු කිසිදු විද්‍යාවකින් අල්ලන්න බැරි වෙච්ච කර්මය බුදුරජාණන් වහන්සේ සම්බුදු නුවණින් අවබෝධ කළා. කම්මනා වත්තති ලෝකෝ. මේ සමස්ත ලෝකයම කර්මයට අනුව යනවා. කම්මනා වත්තති පජ. මේ දෙව් මිනිස් ප්‍රජාව කර්මයට අනුව යනවා. කම්ම නිබන්ධනා සත්තා රතස්සානීව යායතු. සත්‍යයා මේ කර්මයත් එක්ක බැඳුනේ හරියට ගමන් කරන රථයේ රෝදය කඩේනින් හිර වුණා වගේ. රථයකින් රෝදේ ගැලවෙන්නේ නැතුව තියෙන පින්වතුනි කඩේන වලින් එහෙම නැත්නම් අද කාලේ නම් නට් වලින් හිර කරලා තියෙන නිසා. ඒ හිර වෙච්ච එක ගැලවෙන්නේ නැහැ වගේ තමයි. අපේ ජීවිතේ කර්මයත් එක්ක බැඳිලා තියෙන බැඳිල්ල.